අපි යන්නේ මචං අතහැරලා දාලා තියෙන ප්ලේස් එකකට. මේ හැපෙත්තෙන් තියෙන කළු ගඟ. අද අපි රයිඩ් කරන්නේ කිරියල්ලවත්ත කැටේ පොළ මාර්ගයේ. අපි මෙතනින් කැලේට ඇතුළු වෙනවා මචං. මේ පාරෙන් ගිහින් තමයි පාළු පොට්ටකට ඇතුළු වෙන්න තියෙන්නේ. සුපුරුදු පරිදි අද රයිඩ් එකට එකතු වුණේ සුරේෂ්, මගේ මිතුරා. මගේ DT 125 එකෙන් සහ මගේ RM එකෙන්. මේ යන්නේ වල් වැදුණු රබර් ඉඩමක් මැද්දෙන් මචං. මෙහා පැත්තෙන් තියෙන ලොකු පෑවුමක් මචං. සුරේෂ් වරණලු තලාගෙන ඉදිරියටම රයිඩ් කරනවා, ඔයාලා දකින්න ඇති. කටුවත්තක පැටලුණා මචං. තව ටිකක් දුර යනකොට අතහැරලා දාලා තියෙන ප්ලේස් එක සෙට් වෙනවා. ගිහින් බලමු මෙතන මොන වගේද කියලා. සුරේෂ් තමයි මම මේ ප්ලේස් එකට එක්කන් ආවේ. ඔහු තමයි මේ තැන ගැන දන්නේ. මේ තියෙන්නේ දරපෝරුවක් මචං. ඒක ටිකක් පරණයි වගේ. මේ ගෙවල් මෙහෙම අතහැරලා දාලා තියන්නේ ඇයි කියලා අපි දන්නේ නැහැ මචං. මේක රබර් ෂීට් වේලන්න හදපු පෝරණුවක්. මේ ලීවල නැකට එන ඇති කියලා එකපාර දාන්න බයයි මචං. මේ තියෙන්නේ නුග ගහක්. ඒක ඇතුලේ හැටිලා වගාලින්දවල් තිබුණොත් පේන්නේ නැති හින්දා එකපාර දාලා යන්න බයයි මචං. තියෙන්නේ ලොකු රබර් ස්ටෝරුවක්. මේකත් අතහැරලා දාලා තියෙන්නේ. අපි දන්නේ නැහැ ඇයි කියලා.
සුරේෂ් ස්ටෝරුව ඇතුළට දාන්න හදන්නේ. ඒක ටිකක් දැක්කම බයක් හිතෙනවා. අයියෝ ආරෙන් එකේ මේ අත්ත පැටලුණානේ මචං. අමාරුවෙන් ඕම් මාත් ස්ටෝරුව ඇතුළට ආවා මචං. බලමු මේක ඇතුළ. රබර් ෂීට් රෝලර් දෙකක් තිබුණා. ඔයාලා දැක්කද? මේක ඇතුළට බයිසිකල් වලින් ආවම අමුතු හැඟීමක් දැනුණා මචං. ඒක වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. මේ ඔක්කොම අතහැරලා දාලා තියෙන්නේ මචං. මේක ඇතුලේ ගොඩක් වෙලා ඉන්නේ ඉතුනේ නෑ මචං. ඒකෙන් අපි මෙතනින් එළියට යනවා. සුරේෂ් බයික් එක යනකට දාගත්තා වගේ. සුරේෂ්ගේ පිටුපස්ස රෝදේ මොකක් හරි උලක් ඇනිලා මචං. උලම් බෑලා ටයර් එකේ එජ් එක පැනලා. අපි මෙතනින් යනවා මචං. මේක දැක්කම නිකන් අමුතුයි. මෙතන ඉන්න හිතුන්නේ නෑ අපිට වැඩි වෙලා. අපි මේ ප්ලේස් එකෙන් ආවා මචං. අපි ආපහු ප්‍රධාන මාර්ගයට යන්න අතුරු මාර්ගයක් සොයා ගන්න ඕනි. අඩෝ මෙතනත් අතහැරලා දාපු ගියක් මචං. අපි ලොකු බෑවුමකට රයිඩ් කරන්නේ. ඔයාලට එක පේනවා ඇති. අපි ආවේ වෙනත් පසකින් හින්දා ප්‍රධාන අතුරු මාර්ගයට යන විදිහ අපි දන්නේ නැහැ. අපි ගිහින් බලමු. සුරේෂ් ටොටල් එක පොඩ්ඩක් වැඩි කළා වගේ දැනුණා. ඔයාලටත් ඒක තේරුණාද? මාර්ගයේ දුරස වගාපින් ඇති නිසා ප්‍රධාන අතුරු මාර්ගයට ළඟයි කියලා අපිට හිතෙනවා.
අපේ රයිඩ් එක ගැන ඔයාලට මොකද හිතුනේ කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාලා කියන්න. ඉතින් අද අපි මෙතනින් රයිඩ් එක නවතිනවා. තවත් දවසක මේ වගේ ඇඩ්වෙන්චර් රයිඩ් එකකින් හම්බ වෙනකම් channel එකත් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.